ශ්‍රී ලංකාවේ විගණකාධිපති තනතුර කියන්නේ රජයේ මුදල් වියදම් කිරීම නිසි පරිදි සිදු වෙනවද වංචා දූෂණ හොරකම් වෙනවද කියලා හොයලා බලලා ඒ සම්බන්ධයෙන් වගකීම ගන්න පුද්ගලයා. ඊටාම අවාසනාවන්ත විදිහට මේ රටේ හොරකම වංචාව දූෂණය නැති කරනවා කියලා ජනතාවට පොරොන්දු පිට පොරොන්දු දීලා හිටපු පාලකයෝ ඔක්කොම හොරකම වංචාව දූෂණය කරා කියලා ජනතාවට බොරු කියලා රවට්ටලා ආපු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු රජය මේ වන විට මාස 10කට ආසන්න කාලයක් වෙනවා මේ රටේ විගණකාධිපතිවරයෙක් පත් කරන්නේ නැතුව. විගණකාධිපතිවරයා හැටියට Tamanට හිතවත් පුද්ගලයෙක් පත් කරන්න උත්සාහ දැරුවා. නුසුදුසු පුද්ගලයෝ. හැබැයි නුසුදුසු පුද්ගලයන්ව පත් කරන්න ගියහම රටේ වාසනාවට අපේ ව්‍යවස්ථාදායක සභාව ඒ යෝජනා කරපු නම් ප්‍රතික්ෂේප කරා. ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ස්වාධීන කොමසාරිස්වරු 3 දෙනාගේ කාල සීමාව තව නොබෝ දිනකින් අවසන් වීමට නියමිතයි. ඔවුන්ගේ කාල සීමාව අවසන් වුණාම මේ හදන්නේ Tamanට හිතවත් පුද්ගලයන් කීප දෙනෙක් එතෙන්ට දාලා ඒ තුලින් Tamanට හිතවත් පුද්ගලයෙක් Taman කියන විදිහට විගණනය කරන පුද්ගලයෙක් විගණකාධිපතිවරයා හැටියට පත් කරන්න. Start your Pearson BTech HND in Psychology at ISC Education. Register now. මේ රටේ වංචා කරා දූෂණ කරා කියලා මේගොල්ලෝ චෝදනා කරපු රාජ්‍ය නායකයෝ සියලු දෙනා කවදාවත් විගණකාධිපති තනතුරට අත තිබ්බේ නැහැ. නමුත් හොරකම දූෂණය වංචාව නැති කරනවා කියලා ජනතාවට බොරු කියලා බලය ගත්ත අනුර කුමාර දිසානායක මේ වන විට තමන්ගේ යාළුවෙක් මිත්‍රයෙක්ව පත් කරගන්න හදනවා. තමන්ගේ වංචා දූෂණ ඉදිරියට ගෙනියන්න රුකුලක් කරගන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාට අපි ඉතා පැහැදිලිව කියනවා කන්ටේනර් 323 වංචාව යට ගහන්න අලුතෙන් විගණකාධිපතිවරු හිතවත් විගණකාධිපතිවරු ගෙනහැල්ලා බොරු වාර්තා දාලා ඒක යට ගහන්න ඔබතුමාගේ කාලේ උත්සාහ කරාට අපි ඊළඟ රජයේ යටතේ අනිවාර්යෙන්ම මේ කන්ටේනර් 323 වංචාවට වග කියන්න ඕනේ ඔබතුමාද එහෙම නැත්නම් බිමල් රත්නායකද එහෙම නැත්නම් කවුද කියන එක අපි අනිවාර්යෙන් හොයලා බලලා වග කියන්න ඕන කණ්ඩායමට අනිවාර්යෙන් හිරගෙදරට යන්න වෙයි. Use any ATM of your convenience and stand a chance to win gold sovereigns.